හොර ගෙඩිය වගේ බත් කන වෙලාවට එළියට පනිනවා නේද? වේන් අම්මා. ලස්සනයිනේ. ඒක නෙමෙයි අම්මා ක්‍රිස්පියට කෑමක් හදමුද? ක්‍රිස්පියට කෑම? අයියා වගේම ඔයත් දැන් ක්‍රිස්පි හොයනවා නේද? කෝ එන්නකෝ අපි දෙන්න ක්‍රිස්පියට කෑමක් හදන්න යන්න. අම්මා මම බිත්තරේ කඩන්න. හැන්ද එකපාරක් ගන්න. හරි. ඇති. හොඳයිනේ බිත්තරේ. අම්මා මට දෙක. අල්ලන්න තව ටිකක් රස්නිය තියෙනවා. ඔයාට අල්ලන්න බැරි වේකුත් ඒ හින්දා. තම්බලාන් තියෙන්නේ. ඔය ආස නිසා අපි කැරට් ටිකක් දාගමු. අපි මේ ටික ලොකු භාජනයකට දාගමු පුතේ නැත්තම් ඉඩ මදි. මේ ලුණු ඇති ධර්ම. ඇති පුතේ අපි බත් එක උයනකොට ලුණු බත් එකේ දාලානේ තියෙන්නේ. කහ චුට්ටකුත් දාන්න. ඇතිනේ. කහ චුට්ටක් ඇති පුතේ. අම්මාට දයිද? නෑ පුතේ දැන් අලවල රස්නේ ගිහින් තියෙන්නේ. බත් ටිකක් නෑ ලුණු මිරිස් වල. මිරිස් ගොඩක් සැර නෑ. ටික අපි හොඳට අනමු දැන්. ගම්මිස් දාන්න. ඔයා කැමති නම් දාමු. දාන්න ටික. අයියට කියන්නකෝ ගම්මිරිස් චුට්ටක් කුඩු කරන්න කියලා. අයියා ගම්මිස් චුට්ටක් කුඩු කරන්න. ගම්මිරිස් චුට්ට දාන්න. හරි. අත ගන්න. අත දයි දාන්න. අත හොද ගන්න. ඉන්න මම බහලා අත හොදන්නේ. හා. අම්මා පාන් පිටිද දාන්නේ? නෑ පුතේ හාල් පිටි ටිකක්. අයියා හාල් පිටි? හාල් පිටි ටිකක් දාමු අපි. එතකොට මේක හොඳට අතට මෙලෙක් කරගන්න පුළුවන්. මම මොකද දැන් කරන්න යන්නේ? ඔන්නෝම අපි එක ප්‍රමාණයට අරගෙන ඔන්න ඔය විදිහට හැඩයකට අතින් හදාගමු. අතේ පොල් තෙල් ටිකක් ගාලා ගන්න ඕනේ. නැත්නම් වෙනවනේ. ඔව්. පිඟානෙන් තියන්න. අගේ අතේ පොල් තෙල් ගාගත්තේ. කමන්නේ වයල්ලන්නේ. ඔන්න ඔක්කොම ටික අපි හදා ඉවරයි. දැන් බඳ ගන්න තියෙන්නේ. හරි මම බෙද ගන්නම්. සිදුමැණි කරහිට වෙලා ඉන්න ලිප ළඟින් මම මේ ටික බෙද ගන්නකම්. අම්මා මං බත් ගන්න ආස නැති හින්දා කොහොම හරි බත් වලින්ම කෑමක් හදුවා නේද? එහෙම තමයි. ඉතින් අම්මා ටිකක් අපිට වුණාට කමක් නෑනේ. මගේ දුවට කවුව ගන්නනේ එහෙම කරන්නේ. නේද? ඔන්න අපේ යාළුවන්ටත් පුළුවන් බත් කන්න නැති පොඩි බබාලා ඉන්නවනම් මේ වගේ රස කෑම හදලා ක්‍රිස්පියට ඕන කියන අයට එහෙම හදලා පොඩි අය ටිකක් රවට්ටලා බත් ටික කවුව ගන්න. නේද පුතේ? ඔව්. ඔන්න අපේ යාළුවන්ටත් කියමු එහෙම කරන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න කියලා. බඩ පිරෙන්න කාලා ඉන්න ළමයි ඉන්නා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ලයික් එකකුත් දාන්න. ඔන්න අපේ ක්‍රිස්පි කෑම එක.